Hi everyone, welcome back to my YouTube channel. මං නෙත්මා අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ morning skincare routine එක. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මං මුලින්ම කරන්නේ මූණ wash කරගන්න එක. මං උදේට මූණ wash කරන්න පාවිච්චි කරන්නේ face wash එකක්. අද මං පාවිච්චි කරන්නේ මේ Honel brand එකේ Ceylon Green Tea Detox face wash එක. මේක තියෙන්නේ all skin type එකට. මං මීට කලින් පාවිච්චි කරේ Forever brand එකේ තියෙන tea tree oil face wash එක. මේක දැන් මං පාවිච්චි කරන්න අරගෙන දවස් 3-4ක් වෙන්නේ. ඒක නිසා මට හරියටම මේ ගැන කියන්න බෑ. මම මේක පාවිච්චි කරලා ඔයාලට මේකේ රිවිව් එකක් දෙන්නම්. හැබැයි දැනට නම් මේක කිසිම අවුලක් නැහැ. හොඳට මූණ පිරිසිදු වෙනවා. ඒ වගේම මූණේ තියෙන ඔයිල්ස් එහෙමත් හොඳට ඉවත් වෙනවා. මම මේ විදිහට මූණ ෆේස් වොෂ් එකෙන් හොදද්දී විනාඩියක් දෙකක් විතර හොඳට මේ විදිහට ප්‍රොඩක්ට් එක මූණේ තියෙන්න ඇරලා තමයි හොදලා අරින්නේ. එහෙනම් මං දැන් ගිහින් මූණ සෝදන් එන්නම්. මං දැන් මූණ සෝදගෙන ආවා. ඊළඟට මම මගේ morning skincare routine එකට එකතු කරගෙන තියෙනවා ice cube treatment එක. මං ගාව අර ice face roll එකක් නැහැ. ඒක නිසා මං පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේකත් ඉතින් අවුලක් නැහැ. අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. අපිට ඇත්තට මේ වගේ tools ඕනේ නැහැ. ඕනනම් ice cube එකක් අරගෙන උනත් අපිට මේ treatment එක කරගන්න පුළුවන්. අපිට මේ treatment එකෙන් පුළුවන් අපේ මූණේ තියෙන fluffiness ගතිය අඩු කරගන්න. ඒ වගේම inflammations තියෙනවා නම් ඒව අඩු කරගන්න. ඒ වගේම අපේ skin එකට රිෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න මේ ට්‍රීට්මන්ට් එකෙන් පුළුවන්. ඒ වගේම පිම්පල්ස් තියෙනවා නම් ඔයාට පිම්පල්ස් අඩු කරගන්නත් මේ ට්‍රීට්මන්ට් එක උදව් වෙනවා. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ මං යනවා මගේ ස්කින් කෙයාර් රූටින් එකේ ඊළඟ ස්ටෙප් එකට. ඉතින් ඒ ස්ටෙප් එකට යන්න කලින් මම මගේ මූණ හොඳට තෙතමාත්තු කරගන්නවා. ඒ වගේම ඔයාලත් මතක තියාගන්න අපි අපේ බොඩි එකට පාවිච්චි කරන ටවල් එකම මූණටත් පාවිච්චි කරන්න එපා. ඉතින් බලන්න ice cube treatment එකෙන් පස්සේ හොඳ fresh ගතියක් මගේ skin එකට ඇවිත් තියෙනවා. ඉතින් මං ඊළඟට මගේ මුණ ටෝන කරගන්න එක තමයි කරන්නේ. මං සුපුරුදු පරිදි පාවිච්චි කරන්නේ මගේ off marks ටෝන එක. ඒකත් ගොඩාක් හොඳ ටෝන එකක්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න අපි මූණට products පාවිච්චි කරද්දී එක පිට එක පාවිච්චි කරන්න එපා. එක ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඒක හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න දීලා ටික වෙලාවක් ඉඳලා අනෙක් ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරන්න. එහෙම නැති වුණොත් අපිට කිසිම ප්‍රොඩක්ට් එකකින් හරි ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මම පාවිච්චි කරන්නේ විටමින් C සීරම් එකක්. ඉතින් මම මේ Nature Secret එකේ විටමින් C සීරම් එක තමයි පාවිච්චි කරන්නේ. මම මේ ප්‍රොඩක්ට්ස් හැම එකම බොක්ස් ඇතුළට දාලම තමයි තියන්නේ. මොකද බැරි වෙලාවත් මේවා හිරු එළියටම නිරාවරණය වුණොත් මේවායේ තියෙන ටෙක්ස්චර් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විටමින් C සීරම් එකක් අපේ morning skincare routine එකට ඇතුළත් කරගන්න එක ගොඩක් වැදගත්. ඒකෙන් අපිට අපේ skin එක bright කරගන්න, dark spots තියෙනවා නම් ඒවා fade කරගන්න, ඒ වගේම even skin tone එකක් ලබා ගන්නත් උදව් වෙනවා. මගේ routine එකේ ඊළඟ step එක තමයි මූණ moisturize කරගන්න එක. මම පාවිච්චි කරන්නේ Pond's එකේ hyaluronic acid super light gel කියන moisturize එක. ඉතින් අපේ මූණ හැම වෙලාවෙම හොඳ මොයිස්චරයිස් එකකින් තියාගන්න එක ගොඩාක් වැදගත්. මොකද එහෙම වුණොත් තමයි අපිට අපේ මූණට හොඳ හෙල්දි ලුක් එකක් ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් සන්ස්ක්‍රීන් ඇප්ලයි කරමු. මෝර්නිං ස්කින් කෙයාර් රූටින් එක තියෙන්න ඕන අනිවාර්ය දෙයක් තමයි සන්ස්ක්‍රීන් එකක්. ඒ වගේම විටමින් C එකක් පාවිච්චි කරනවා නම් අපි සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කළ යුතුමයි. මං පාවිච්චි කරන්නේ මේ Pond's එකේ සන්ස්ක්‍රීන් එක. අපි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරාම අපේ මූණේ තියෙන ගොඩාක් ප්‍රශ්න අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරද්දී වයිට් කාස්ට් එකක් එනවා. හැබැයි ටික වෙලාවක් යද්දී ඒක නැති වෙලා යනවා. මගේ රූටින් එකේ අන්තිම ස්ටෙප් එක තමයි ලිප් බාම් එක. ඉතින් අපි අපේ ස්කින් එකට කෙයා කරා වගේම අපේ ලිප්ස් වලටත් කෙයා කරන්න ඕනි. අපේ ලිප්ස් ඩ්‍රයි වෙන්න දෙන්නේ නැතුව හොඳ මොයිස්චරයිස් එකකින් තියාගන්න නම් අපි අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් ඇප්ලයි කරන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැමදාම මගේ මෝර්නිං ස්කින් කෙයාර් ටික වෙන්නේ. ඉතින් අපි ගෑල්ලම විදිහට හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා පුංචිම හරි අදහසක් ගන්න ඇති කියලා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙනකන් මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.